Hello everyone. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔන්න හිතලා Shein එකකින් order එකක් දැම්මා. packages දෙකක් එන්න තියෙනවා. ඒ කියන්නේ මේකත් එක්ක තව එකක්. ඉතින් දැනට මට ආවේ මේක. ඉතින් මම ඉස්සෙල්ලාම මේක unbox කරනවා ඔයාලත් එක්ක. ඒතර ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් Shein එකේ මොකද කොහොමද කියලා. This is the first time I order from Shein. නමුත් මම හිතනවා කොහොමද කියන්නේ සාමාන්‍යයෙන් මම ටිකක් බයයි ඔන්ලයින් ඕඩර්ස් දාන්න. නමුත් මම Shein එකෙන් ඕඩර් එකක් දැම්මා. මම දන්නම යාළුවෙක්. මගේ යාළුවෝ කීප දෙනෙක්ම දාලා තිබුණා. නමුත් මම දන්නම කෙනෙක් මට කිව්වා එකපාරක් දාලා බලන්න මිනිමම් ඕඩර් එකක් 150ක දිනම් 150ක විතර ඕඩර් එකක් දාලා බලන්න කියලා. ඉතින් මම හිතුවා ඉතින් කමක් නැහැ ඔන්න ඔහෙ දාලා බලමු කියලා. ඉතින් මම ඕඩර් එක දැම්මා. ඉතින් ඉස්සෙල්ලාම බලමු ඕඩර් එකේ මම ආසම කරන ෆේවරිට්ම දේ තමයි. කියන්නේ මට ඇත්තටම කිව්වොත් මම දැකපු ඒගොල්ලන්ගේ තිබුණ සෙරප්පු කලෙක්ෂන් එකක්. ඒ කියන්නේ shoes එතකොට sandals ඒ ඔක්කොම ගොඩක් තිබුණා. ඉතින් මම ඒකෙන් මෙන්න මේක තමයි මම දැම්මේ. ඉතින් උදේ මේක ආපු ගමම උදේම කකුලට දාලා බලලා මේක ඇත්තටම මගේ කකුලට හරියටම හරියනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඒක වීඩියෝ එකේ දාන්නම්. ඉතින් අපි මේක අන්පැක් කරලා බලමු. Already unpacked. So let me show you. This one, oh it's nice. Look, this is the I'll remove this one. මෙන්න මේක තමයි මම දාපු සෙරප්පු දෙක. ඉතින් මේක ඇත්තටම මම ලංකාවට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මට ලංකාවට යද්දී සාමාන්‍යයෙන් travel කරන්න මගේ මේක okay වෙයි කියලා හිතනවා. ඉතින් ඇත්තටම මේක ලස්සනයි නේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේක ලස්සනයි. ඇත්තටම මට මේකට දෙන්න පුළුවන් 10 out of 10. මොකද මේ වගේ කකුලට හරියටම හරියනවා. මම මේක ඔයගොල්ලන්ට වීඩියෝ එකේ දාන්නම්. මේක හොඳටම හොඳයි. ඊට පස්සේ අපි බලමු මම දැම්ම chain එකක්. මේ තියෙන chain එක. ඉතින් මේක බලමු මේක කොහොමද කියලා. I think it was like this. පොඩි වෙලාවක් යනවා මේක සාමාන්‍යයෙන් මට හදා ගන්න. It's nice. මෙන්න මේ තියෙන මෙන්න මේක. ඒක තමයි මම දාපු මාලේ. ඇත්තටම මම හිතපු විදිහටම ගානට මේක තියෙනවා. මොකද මම ස්ලීව්ලස් টොප් එකක් දැම්මා. ඉතින් ඒකට තමයි මම මේක දැම්මේ. ලස්සනයි. 10 out of 10. ඊළඟට බලමු මේක. මේකක් මට ලොකුවටම ගන්න උවමනාවක් තිබුණා. ඉතින් මගේ પાස්පෝර්ට් එකට. ඉතින් මම සාමාන්‍යයෙන් හොය ඉද්දී මේක තමයි මම ගත්තේ. Yeah, it's nice. හොඳටම හොඳයි. හොඳයි මේ ඇතුළ හොඳයි. මේ තියෙන එළිය ඉතින් 10 out of 10 දෙන්න පුළුවන්. කොහොම හොඳයි මට පේන විදිහට මම දාපු ඕඩර් එක හොඳයි. ඉතින් මට ඕන කරා මගේ ලන්ච් බොක්ස් එකට මේ වගේ කිට් එකක්. ඒ කියන්නේ මට ලේසියෙන් අරන් යන්න පුළුවන් විදිහ එකක්. මේ තියෙන එක. ඒ කියන්නේ මේක අර කට්ලරි කිට් එකක්. වව් ඒක හොඳටම හොඳයි. මොකක්ද දෙකක් වැටුණා. ඒකේ මෙහෙම ආධාරකයක් තියෙනවා. ඒකේ ෆෝක් එකක් තියෙනවා. ඒ වගේම ස්පූන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ ක්වොලිටි එකට තියෙනවා. මේ බලන්න එක හොඳම ක්වොලිටි එකට තියෙනවා. දෙකම මම ඔයාලට පෙන්නන්නම්. ඒක ඇත්තටම ක්වොලිටි මේ. හොඳටම හොඳයි. ඒකටත් දෙන්න පුළුවන් 10 out of 10. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. කරාබු ජෝඩුවක්. ජෝඩු නෙමෙයි ජෝඩු කිහිපයක්. ඉතින් ඉයරින්ග්ස් වලට ඉතින් ගොඩක් ආසයි. එයාලා මම දැක්කා මෙන්න මේක. මෙන්න මේ ඉයරින්ග් සෙට් එක. අතන මේක හොඳයි. හොඳටම හොඳයි. හොඳ ක්වොලිටි එකට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම දාපු ඉයරින්ග් සෙට් එක. ඒකටත් 10 out of 10 දෙන්න පුළුවන්. කැලි බැලි වැටෙනවා ඉතින් ගද්දි. අන්තිම තමයි මම මෙන්න මේක දැම්මා. මෙන්න මේ මේකට මොකක්ද කියන්නේ මේක අර සාමාන්‍යයෙන් ළමයි අපි එකට කියන්නේ කුස්සියේ අපිට සාමාන්‍ය ඩෝ එකක් හදද්දී ඒ වගේ එකක් හදද්දී මේක සාමාන්‍යයෙන් ගොඩාක් යූස් වෙනවා. කඩන්නේ කොහෙන්ද කියලා නම් පොඩක් හොයාගන්න වෙනවා. මට හිතෙනවා ඒකත් හොඳයි කියලා. මේක මම ගත්තා අපේ අම්මට ලංකාවට ඇදී අරන් යන්න. මොකද එයා මේ දවස්වල කේක් හදනවා. ඉතින් මම හිතනවා ඒක එයාට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඇත්තට මේක හොඳයි. කඩලා බලමුද? සීල් කරලා තියෙන්නේ. මම සීල් කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඔයාලට පෙන්නන්න. ඉතින්
මෙන්න මේක ඇත්තටම හොඳයි. ඒක දිගයිත් එක්ක. ඉතින් මේක හොඳයි. අම්මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේක. ඒක මට 100% sure. ඔන්න ඔය ටික තමයි මම ෂේන් එකෙන් දැම්මේ. ඊළඟ පැකේජ් එක ආවහම ඔයගොල්ලන්ට වීඩියෝ එක කරලා මම ෆුල් එක දාන්නම්. එතකන් ඉතින් අපි ඊළඟ පැකේජ් එක නිකන් පොඩක් ඉමු. මම හිතන්නේ ඒක හෙට හෝ අනිද්දාට එන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. බලමු ඒක ආවහම. ඔන්න ඉතින් මට ෂේන් එකෙන් ආවා අනිත් පැකේජ් එක. ඒ කියන්නේ සෙකන්ඩ් පැකේජ් එක. ඉතින් අද ඒක අන්පැක් කරමු දැන්. ඉතින් මේක ඇවිල්ලා දැන් දවස් 3-4ක් විතර වෙනවා. මට ඉතින් වීඩියෝ කරන්න ලොකු ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අර නොයිස් ඉවසිලිමන්තකම කියලා එකක් තියෙනවානේ. ඉතින් ඩෙනිම තමයි මේ තියෙන ෂේන් එකෙන් ඕඩර් කරපු ඩෙනිම. මම ඒකේ ෆොටෝ එකක් ඔයාලට දාන්න. මේ තියෙන ඩෙනිම එක. ඉතින් මේක මාරම ක්වොලිටි. මේක මම ගෙනල්ලා මම ඇත්තටම ඇඳලා. ඉතින් මේක දවස් දෙකක් විතර වැඩට ඇඳලා. මේක මාරම ලස්සනයි. සමහර විට මම ෂොප් එකකට ගියා නම් මට ඒ වගේ හොඳ එකක් සිලෙක්ට් කරගන්න බැරි වෙන්නත් තිබ්බා. ඉතින් මේක ඇත්තටම ක්වොලිටි. ඉතින් මම හිතුවේ නැහැ මට හොඳ ක්වොලිටි ඒ වගේ මගේ සයිස් එකට හරියන හොඳම ඩෙනිම් එකක් මට හම්බ වෙයි කියලා ෂේන් එකෙන් ඕඩර් කරද්දි කල්පනා කරලා 100 පාරක් විතර කල්පනා කරලා තමයි ඕඩර් එක දැම්මේ. ඉතින් අවසානයේ ඕඩර් එක ආවා. ඒ ඩෙනිම් එක ඉතින් මම ඕපන් කරා වේ ලස්සනම. ඉතින් ඊළඟට ඊටු ටික මම ඔයාලත් එක්ක අන්පැක් කරන්න ඕන නිසා කොහොම හරි තියාගෙන හිටියා. ඉතින් බලමු ඊටු ටික මොනවද කියලා. ඊට පස්සේ මම කිව්වනේ මම ස්ලීව්ලස් টොප් එකක් දැම්ම කියලා මේ මගේ චේන් එකට. මේ තියෙන මේ টොප් එක ඒකත් මාරම ක්වොලිටි. ඒ කියන්නේ හොඳයි. මේක තමයි මම ගත්ත টොප් එක. ඉතින් මේක හොඳට පැක් කරලා ඒවල තිබුණා. ඉතින් මම මේක ඇඳලා බැලුවා. ඇත්තටම මේක ලස්සනයි. ඉතින් මේක ඇඳේ නෑ මේ දවස් ටිකේ කොහොම හරි හිතලා තියාගත්ත මේක අන්පැක් වීඩියෝ කරාට පස්සෙම මම මේ අඳිනවා කියලා. ඊට පස්සේ බලමු මොකද්ද මගේ ඊළඟට තියෙන්නේ කියලා. ඊළඟට මම ඕඩර් කරේ මෙන්න මේක ඔයගොල්ලෝ දන්නවා අර ස්කාර්ෆ් එක වගේ ගැට ගහන මේවා තියෙන්නේ. දැන් සාමාන්‍ය UAE වල මේක හරි පොපියුලර්. ඉතින් මේකත් මම ගත්තා. ඉතින් මේකත් මැටීරියල් එක හොඳයි. පෙන්නන්නම් ඔයාලට චුට්ටක්. මේක තමයි මැටීරියල් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකත් ඇත්තටම හොඳයි. මම හිතපු ක්වොලිටි එකටම තියෙනවා ඇත්තටම කියනවා නම්. ඊට පස්සේ බලමු ඊළඟට මොකක්ද කියලා. මම ඒ টොප් එකට අඳින්නම වෙනම බ්‍රා එකක් ඕඩර් කරා. ඒක ඉස්සරහින් ටික් දාන්න තියෙන එකක්. ඒ කියන්නේ ඒකේ මේව නැහැ, පටි මුකුත් නැහැ. ඒක හොඳට ෆිට වෙන එකක්. ඉතින් ඒක මේ තියෙන්නේ ඒකේ කලර්ස් ගොඩක් තියෙනවා. මේ টොප් එකේ කලර්ස් ගොඩක් තියෙනවා. මේකේ බ්ලැක්, රෙඩ් ගොඩක් කලර්ස් ඔප්ෂන්ස් තියෙනවා. හැබැයි මට දුඹුරු පාට එකක් නැති නිසා තමයි දුඹුරු පාට එක ඕඩර් කරේ. මේකෙත් කලර්ස් ගොඩක් තියෙනවා. බ්ලැක් ඒ වගේ ගොඩක් තියෙනවා. හැබැයි මම මේකෙන් ඕඩර් කරේ මෙන්න මේ කලර් එක. මේක සාමාන්‍යයෙන් ටිකක් ඩාර්ක් පින්ක් එකකට වගේ යනවා. ඊට පස්සේ මම ඕඩර් කරා මෙන්න මේක. මේ ෆෝන් එකේ ල්ලන්න පුළුවන් එකක්. මේකේ අලවන කෑල්ලත් මේ විදිහට අලවන කෑල්ල එනවා. මේක හයියයි හොඳටම මේ මැටීරියල් එක හයියයි. ඉතින් මේකේ ෆෝන් දාන්න එතකොට දෙපැත්තෙන් කීස් වගේ එල්ලන්න. ඉතින් මේක හොඳයි. ඉතින් මම ඒකත් ගත්තා. ඉතින් ඒ ටික තමයි මම මෙදා පාර එකෙන් ඕඩර් කරේ. ඉතින් අතරම කියනවා නම් ෂේන් එකෙන් මම දාපු පැකේජස් දෙකම මට මොකද ඒ කියන්නේ 10 out of 10 දෙන්න පුළුවන්. හේතුව තමයි මම හිතුවට වැඩිය ක්වොලිටි එක තියෙනවා. ඒ වගේම තමයි මම දාපු සයිසස් ඔක්කොම මට හරි. ඉතින් ඕගොල්ලන්ට උපදෙසක් දෙන්න තියෙන්නේ. ඕගොල්ලෝ ෂේන් එකෙන් ඇඳුම් දානවා නම් ඉස්සෙල්ලා ඕගොල්ලෝගේ සියලුම මෙෂර්මන්ට් එක ගන්න. මේ මෙෂර්මන්ට් එක අරගෙන ඒකට දැම්මහම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සයිස් එක. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට සමහර ඒවා තියෙනවා. දැන් අපි සයිස් එක දැම්මහම මීඩියම් අපිට සෙට් වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා මේක ගන්න කියලා. ඒ කියන්නේ දැන් මට දැන් මේ ඩෙනිම් එකේ 1XL තමයි මගේ සයිස් එකේ හැටියට තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා එතන යටින් 0XL ගන්න කියලා. ඉතින් මම 0 එක තමයි දැම්මේ. ඇත්තට මේක මට හරි ගියා. ඒ කියන්නේ ඒක හොඳටම උසත් හරි ඉනත් හරි ඔක්කොම හරි. ඉතින් ඒ නිසා අපිට අර ෂේන් එකෙන් shopping කරන්න හරි පහසුයි. ඉතින් ඒක තමයි මම දකින දේ. ඉතින් මට දැන් මෙච්චර අවුරුදු 4ක් UAE වල ඉන්නවා. This is the first time I ordered from Shein. You guys will not believe this. ඉතින් ඒකින්ද ඇත්තටම ඒක කවුරුත් believe කරන එකක් නෑ. මොකද මම මේක තමයි මේ order එක දැම්මේ මම දෙකටම මම කෙනෙක් දාපු order එකක් දැක්ක නිසා. මම ඔයගොල්ලන්ට කිව්වා මගේ යාළුවෙක් දාපු order එකක් නිසා.
ඉතින් ෆයිනලි හැමදාම මගේ ෂේන් ඕඩර් එක. ඉතින් ආයෙත් ෂේන් එකෙන් ඕඩර් එකක් දැම්මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන් එන්නම්. මේ දවස්වල මෙහි ගොඩාක් රස්නේ. අතරම ගෙදරත් ඉන්න හරිම අමාරුයි. ඉතින් ආයෙ වීඩියෝ එකක් කරන් එනකන් එන ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඒ විතරක් නෙවෙයි මාව subscribe කරලා තියාගන්න තවත් මේ වගේ වීඩියෝස් බලන්න. ඔයගොල්ලෝ කැමති නම් ඒ වගේ මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා. bye bye.